මේ වේව් කවුන්ට් එක මිස් කරොත් නෙක්ස්ට් බිග් ඩම්ප් එක මිස් වෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර එන්ඩ් වෙනකං බලන්න. මොකද අවසාන මොහොතේදී මම මගේ ඊළඟ ට්‍රේඩ් එන්ට්‍රීස් කොහෙද තියෙන්නේ කියලා ඔයාලට දැනුවත් කිරීමක් කරනවා. ඉතින් අවසාන වීඩියෝ එක මම දාපු අවසාන වීඩියෝ එක ඔයා ඉවර වෙනකම් බැලුවේ නැත්නම් මේ වෙනකොට ඔයත් ඉන්නේ ලොස් එකේ. ඒ කියන්නේ FOMC රේට් කට් ඩිසිෂන් එකත් එක්ක ඔයා හිතුවා මාකට් එක බුලිෂ් වෙයි කියලා. හැබැයි මාකට් එක ඔයා හිතපු තරම් බුලිෂ් වුන්නේ නැහැ. මාකට් එක ඒ වෙනුවට කරේ හොඳ සෙල් එකක් කෑම. ඉතින් ඔන්න ඕකත් එක්ක මිලියන 240ක විතර ලෝන් ලික්විඩේෂන් වෙලා තියෙනවා. ඉතින් ඔයත් ඒ ගොඩේ ඉන්නවද කියලා හොඳට බලන්න. ඔයා ඒ ගොඩේ ඉන්නවා නම් ඔයා එතනින් මිදෙන්න කරන්න ඕන පළවෙනිම දේ තමයි ඔයා මේ බලන වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න සහ අනිවාර්යෙන් හදවතින්ම ලයික් එකක් දාන්න. මොකද ඔයාලා ලොස් නොවෙන තැනට මම මගේ ට්‍රේඩ් අයිඩියාස් මගේ කන්ෆර්මේෂන් සියල්ල ෂෙයා කරගන්න ඔයාලත් එක්ක. ඉතින් ඒවට ඔයාලගේ දැනුමත් එකතු කරගෙන ඔයාලගේ කන්ෆර්මේෂන් එකතු කරගත්තාන් පස්සේ ඔයාට හයි ප්‍රොබබිලිටි ට්‍රේඩ් එන්ට්‍රියක් කැච් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ. හරි guys, අපි මුලින්ම එහෙනම් 6 ටයිම් ෆ්‍රේම් කවුන්ට් එක දාගමු. 6 ටයිම් ෆ්‍රේම් කවුන්ට් එකේ පොඩි වෙනස් වීමක් තියෙනවා. ඒ වෙනස් වීමත් අප්ඩේට් කරගෙනම යන්. එතකොට ඕගලන්ට ක්ලියර්ලි දැනගන්න පුළුවන් මොකද්ද මගේ අයිඩියා එක කියන එක. රයිට්. මම මේක පළවෙනි දවසේ ඕගලන්ගේ කතා කරා මෙන්න මේ සෙනාරියෝ එක. මෙන්න මේ බුලිෂ් සෙනාරියෝ එක සම්බන්ධව ඕගලන් එක මම පැහැදිලිව කතා කරා. එතකොට මේකෙදි මෙන්න මේ ඉන්වැලිඩ් බුල්ස් කියන පොයින්ට් එක බ්‍රේක් කරොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රයිස් එකක් විදිහට ගත්තොත් එහෙම 1,06,639 වගේ ලෙවල් එක බ්‍රේක් කරගත්තොත් එහෙම මම ඔයාලට කලින් වීඩියෝ එකේ කතා කරපු 1212 setup bullish scenario එක සම්පූර්ණයෙන් ඉන්වැලිඩ් වෙනවා. ඒ වෙනුවට අලුත් scenario එකක් තියෙනවා මේ flat idea එකට අපිට ඇඩ් කරගන්න පුළුවන්. අන්න ඒක මම ඔයාලට මෙතනින් පස්සේ explain කරන්නම් මේ කොටස ටිකක් lower time frame වලට ගිහලා. right. එතකොට මෙන්න මෙතන ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන level එකක් තමයි 1,06,639 කියන level එක. මේක බ්‍රේක් වුණොත් 1212 setup එක ඉන්වැලිඩ් වෙනවා. හැබැයි දැනට පොඩි බුලිෂ් ප්‍රෙෂර් එකක් තියෙනවා. අපි බලමු lower time frame වලට ගිහලා මොන වගේ කන්ෆර්මේෂන් එකක්ද අපිට තියෙන්නේ කියලා. මෙතනින් මාකට් එක ඉහළට යන්න පුළුවන්ද එහෙම නැත්නම් පහළටද ගමන් කරන්න කියන එක සම්බන්ධව. right මම ඒක ඕෆ් කරගෙන මම යනවා 1 hour වගේ time frame එකකට ගිහිල්ලා මගේ flat idea එක මම on කරගන්නවා. right ඒකත් එක්කම මෙන්න මේ විදියට මේක ඕෆ් කරගමු. right අපි මෙන්න මෙතනට දැන් පැහැදිලිව ගියොත් එහෙම මෙන්න මෙතන මම දාගෙන තියෙනවා. ඔයගොල්ලන්ට කලින්ම මම මේ ඩයගනල් අයිඩියා එකම ෂෙයා කරලා තිබ්බා. දැන් ඒක පොඩ්ඩක් අප්ඩේට් කරලා මම ඔන්න අද ඕගොල්ලන්ට ෂෙයා කරනවා. මොකද අපිට කන්ෆර්මේෂන් තියෙනවා මාකට් එක සෙල් වෙනවා කියලා කියන්නේ. එතකොට අපි මුල ඉඳලා හිටපු ප්ලෑන් එකනේ මේක. එතකොට මේ ප්ලෑන් එක ගොඩාක් සක්සස් වෙච්ච ප්ලෑන් එකක්. ඒකත් එක්ක අපිට මේ ප්ලෑන් එක අතාරින්නත් බෑ. එතකොට මේකට අනුව අපිට දැන් මෙතන ගන්න පුළුවන් එන්ඩින් ඩයගනල් එකක්. ඒ කියන්නේ වේව් C එකේ හැදෙන එන්ඩින් ඩයගනල් එකක්. මෙතන A B C කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ W X Y වලින් 2 complete. ඊට පස්සේ 3 4 5 තමයි දැන් ඩම්ප් වෙන්න තියෙන්නේ. එතකොට දැන් 3 එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් 3 එකේ ඔයාට මම මේ කියපු තැන් වලින් ෂෝට් පොසිෂන් ගන්න බැරුණා නම්, කියන්නේ මම කියපු ෂෝට් එන්ට්‍රීස් දෙකම ඔයාට මිස් වුණා නම්, දැන් ඔයාට chance එකක් තියෙනවා මෙන්න මේ lower time frame වල කන්ෆර්මේෂන් බලලා. right හොඳ ෂෝට් එන්ට්‍රියක් ගන්න. මම ඒක වීඩියෝ එක අවසානයේ මෙතන ෂෝට් එන්ට්‍රි කොහෙද තියෙන්නේ කියන එක පැහැදිලිව පෙන්නනවා. ඒකින්ද වීඩියෝ එක ස්කිප් නොකර බලන්න ඔයා වග බලා ගන්න ඕනේ. right මෙන්න මේක තමයි අපේ ෆ්ලැට් එකට අනුව. ඒ කියන්නේ මේ expanding flat pattern එකට අනුව මම දාගෙන තියෙන pattern එක. ඊට පස්සේ මාකට් එක ඊළඟ වේව් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. මොකද Q4 එක ගොඩක් වෙලාවට bearish වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක තමයි මගේ හැඟීම. right එහෙනම් අපි මේ අයිඩියා එක දැන් ඔලුවට දාගත්තනේ. එහෙනම් අපි දැන් යමු ඊළඟ අයිඩියා එක මොකක්ද කියලා බලන්න. right ඊළඟ අයිඩියා එක තමයි අපේ මේ ඩයගනල් ප්ලෑන් එක. right ඔයගලන්ට මතක ඇති මම මේ ඩයගනල් එක ගැන කලින් වීඩියෝ එකදී ලස්සනට කතා කරා. මෙතනදී සෙල් එක එන මේ ඒරියා එක ඔයගලන්ට පෙන්නලා දුන්නා. right ඒතර මේකට අනුව තමයි මම මගේ සෙල් සෙටප් ඔක්කොම ප්ලෑන් කරගෙන තිබ්බේ. දැන් ඔයගලන්ට පේන ඇති ඒක කොච්චර සක්සස් වෙලා තියෙනවද කියලා. ඉතින් මම එදා කවුන්ට් එකේ පස්සේ මේකේ කිසිම වෙනසක් කරේ නැහැ. මෙතන ඉඳන් ගානට උඩට අප් වෙනවා කියපු මූවමන්ට් එක එතන අප් වුණා. ඒකට මම පොඩි ස්කැල්ප් ට්‍රේඩ් එකක් ගත්තා 100 200කින් විතර ප්‍රොෆිට් අරගෙන එක්සිට් වුණා මෙන්න මේ හරියෙන් විතර. ඊට පස්සේ මං ඊළඟට ගත්තේ සෙල් එක. සෙල් එක ගත්ත තැනත් මම ඔයගලන්ට වීඩියෝ එකේ මුලදිම පෙන්නුවානේ. මෙන්න මෙතන හරියටම රීට්‍රේස්මන්ට් එකෙන් ගත්තේ. මම කිව්වා ඔයගලන්ට මෙතන ඩයිවර්ජන්ස් බලලා ට්‍රේඩ් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් කන්ෆර්මේෂන් ආව මෙතනින් ගන්නත් පුළුවන් කියලා. ඉතින් මම රේන්ජ් කන්සෙප්ට් එක මේ දවස්වල ටිකක් වැඩිපුර යූස් කරන ඉඳන් මම රේන්ජ් එකේ හයි එක රීටෙස්ට් කරද්දිම හරියටම එන්ට්‍රි එක ගත්තා. මොකද එතකොට මට ස්ටොප් ලොස් එක පොඩි කරගන්න පුළුවන් හින්දා. ඉතින් අපි හරියට අපේ දැනුම කළමනාකරණය කරොත් එම අපිට හොඳ එන්ට්‍රීස් වගේම හොඳ මැනේජ්මන්ට් එකකින් යුතු ට්‍රේඩ් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. හරිද? ඒකත් මතක් කරගෙන අපි බලමු කොච්චරක් මාකට් එක වැටලා තියෙනවද කියලා මම කියපු තැන ඉඳලා. right up to 7% වැටලා තියෙනවා මාකට් එක. ඉතින් තව දුරටත් වැටෙන්නත් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් total dump එක මේ වගේ level එකක්. සාමාන්‍යයෙන් first target එක විතර අපිට මෙන්න මේ 1,03,000 තියාගන්න පුළුවන්. 111ත් 116ත් වගේ ප්‍රමාණයක් වැටෙන්න තියෙනවා. හරිද? ඉතින් තාම dump එක ඉවර නෑ. හරිද? ඒතකොට dump එක තාම යනවා. ඒතකොට මේ යන්නේ lower time frame retracement එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් අපි update කරගමු කොහොමද lower time frame retracement එක යන්න තියෙන්නේ කියලා. right මම මේකෙන් තවත් ටිකක් lower time frame වලට යනවා.
ගිහිල්ලා මම එදා කතා කරපු ප්ලෑන් එක ආයෙත් දාගන්නවා මෙන්න මේ විදියට. රයිට් දැන් අපිට ටයිම් එකක් තියෙනවා මේක සෙල් වෙන්න ඕනේ. ඒ වගේම මෙයා යන්න ඕන පැටර්න් එකකුත් තියෙනවා. හරිද? මේකෙදිත් මම දාලා තියෙනවා මෙන්න මෙතන මේ ඉන්වැලිඩ් පොයින්ට් එක විදිහට අර මම මුලින් කතා කරපු පොයින්ට් එක තමයි මෙතනත් මේ හයිලයිට් කරලා තියෙන්නේ 1212 setup එක ඉන්වැලිඩ් වෙනවා මෙතනින්. ඉතින් කවුරු හරි 1212 setup එකක් ගහගෙන මෙතනට යටින් SL දාගෙන හිටනම් දැන් කියන්න තියෙන්නේ මට බොහොම ප්‍රවේශම් වෙන්න. මොකද ඔයාගේ SL එක වදින්න පුළුවන් අද හවස හෝ හෙට උදේ වෙද්දි. ඉතින් ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් ඔයාලා ට්‍රේඩ් කරන්න. ඒ වගේම ලෝ ටයිම් ෆ්‍රේම් වලින් සෙල් කන්ෆර්මේෂන් આવොත් සෙල් ට්‍රේඩ් එකක් ගන්න ඔයා පැකිලෙන්න එපා. අනිවාර්යෙන් ඒකත් ගන්න. ඒකත් එක්ක වොලියුම් එක දාගත්තාම අපිට පේනවා සාමාන්‍යයෙන් මෙතන 1212 setup ද කොහෙදෝ සෙල් පැත්තට ක්‍රියේට් කරන්න කියලා. මොකද තර්ඩ් වේව් එකක් ගියපු එකක් අපිට මෙතන දකින්න නෑ වොලියුම් එකෙන්. හරිද? එතකොට RSI එක ගත්තත් යම් කිසි විදියක ඩ්‍රොප් එකකට යනවා බලා ගන්න පුළුවන්. දැනට ලෝවර් ටයිම් ෆ්‍රේම් වල ඕවර් සෝල්ඩ් වෙලා හින්දා තමයි මේ පොඩි බයින් ප්‍රෙෂර් එකක් ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඒකත් එක්ක අපිට මෙතන ගන්න පුළුවන් සාමාන්‍යයෙන් නොවැම්බර් 2 නොවැම්බර් 2 පස්සේ හදන ලෝ එකක් වැලීඩ් ලෝ එකක් වෙනවා. හරිද? ඒ වගේම තමයි මේ අඩුම කාලේ. සාමාන්‍යයෙන් මේ වගේ කාලෙකින් පස්සේ හදන ලෝ එකක් වැලීඩ් ලෝ එකක් වෙනවා. ඒ වගේම තමයි මැක්සිමම්ලි 1 to 1 රේෂියෝ එකක්. තියෙන වේව් 1 එකට ගත වෙච්ච හා කාලේ සමාන කාලයක් ගත වුණොත් එහෙම අඩුම නොවැම්බර් 7 දක්වාවත් මේ ඩම්ප් එක දීර්ඝව ඇදෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් නොවැම්බර් 2 කියලා කියන්නේ තව දවස් කීයක් තියෙන්නේ? හෙට 31. පළවෙනිදා දෙවෙනිදා. තව දවස් 3ක් වගේනේ තියෙන්නේ. එතකොට දවස් 3කින් පස්සේ හදන බොටම් එකක් වැලීඩ් බොටම් එකක් වෙනවා. ඒ නිසා අද දවස ගැන සැලකිලිමත් වෙන්න. මොකද මෙතන channel එක අපි මෙතන දාගෙන තියෙන channel එක break out වෙලා තියෙනවා. එතකොට මෙතනදී retailers line ට වෙනවා. එතකොට මේක bear flag එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඔය කරුණුත් එක්ක මේකේ sell එක මෙන්න මේ දක්වා 99000 සිට 99000 99000 95000 level එක දක්වා අපේ sell target තියෙනවා. මේ බේරිෂ් පැටන් එක. හරිද? ඉතින් මේක ඕගොල්ලන්ට තවත් විදියකින් මම පෙන්නන්නම්. මෙතන තව වැඩ කරන්න පුළුවන් ටිකක් ලොකු පැටර්න් එකක් තියෙනවා. මේක ගැන තමයි ඕගොල්ලන් මගෙන් ගොඩාක් අහලා තිබ්බේ. ඇත්තටම සර් මේක බේර් රන් එකද කියලා. ඉතින් අපි මේ පැටර්න් එක දාගෙන ඉවරලා ආයි මේ පැටර්න් එකට එමු. මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා බලන්න. රයිට්. ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි මෙන්න මේ පැටර්න් එක. රයිට්. ගොඩක් කට්ටිය අහනවා මෙන්න මේ විදිහට සර් ඉම්පල්ස් එකක් අපිට කවුන්ට් කරලා ඉවර වෙලා රයිට් මෙතන ටෙන්ඩින් ඩයගනල් එකක් කම්ප්ලීට් කියලා දාගෙන අපිට බැරිද මේ දැන් බේර් රන් එක පටන් ගත්තා කියලා ගන්න. රයිට්. මම ඔයාලට මුලින්ම උදාහරණයක් දෙන්නම්. සාමාන්‍යයෙන් මේ බුල් රන් එකේ හෝල් කරපු ට්‍රෙන්ඩ් ලයින්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මේක අලුතෙන් හදපු ට්‍රෙන්ඩ් ලයින් එක. ඒතර මේකේ තුන් පාරක් ටෙස්ට් කරලා තියෙනවා. බොහෝ දුරට මම අපේක්ෂා කරනවා මෙන්න මේ උඩ ට්‍රෙන්ඩ් ලයින් එක නම් බ්‍රේක් වෙයි කියලා. හැබැයි ඔයාලට පේනවද පැරබොලික් මූව්ස් ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ දෙවෙනි ට්‍රෙන්ඩ් ලයින් එක. ඒකත් එක පාරයි ඊටසේ මෙතන ආයි තව පොඩි එකක් තියෙනවා දෙපාරයි. සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් ලයින් එකකින් අවම වශයෙන් හොඳ බවුන්ස් තුනක්වත් අපිට අපේක්ෂා කරන්න සිද්ධ වෙනවා. එතකොට මම බලාපොරොත්තු වෙනවා ඊළඟ පැලබොරික් රන් එක මෙන්න මෙතනින්. සොරි මට සෙම හින්දා වචන පොඩ්ඩක් එහෙම වෙනවා. ඒක ගැන හිතන්න එපා. නැත්නම් ඒකටත් කමෙන්ට්ස් දාන කට්ටිය ඉන්නවා. මම පොඩ්ඩක් සෙම හැදිලා ඉන්නේ කතා කරගන්න අමාරුවෙන්. ඒත් ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ එක මම කරනවා අනිවාර්යෙන්. හරිද? රයිට් මෙන්න මෙතන ඉඳලා අපිට පැරබොලික් රන් එකක් බලා ගන්න පුළුවන්කම හම්බෙනවා. ඉතින් මම අපේක්ෂා කරනවා මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඉතාම හොඳ සපෝට් එකක් වෙයි කියලා බුල් රන් එකේ ඊළඟ පැරබොලික් රන් එක ගන්න. ඒකත් එක්කම බුල්ස්ලා ඉන්න ලීඩ් වෙන්නේ. කියන්නේ බේර් රන් එක පටන් ගත්තා කියලා කන්ෆර්ම් කරන්න නම් මට අවම තරමේ මෙන්න මේ 74420 තියෙන ලෝ එකවත් බ්‍රේක් කළ යුතු වෙනවා. එහෙම වුණොත් එහෙම වීක්ලි ටයිම් ෆ්‍රේම් එකේ ස්ට්‍රක්චර් චේන්ජ් එකක් හම්බ වෙනවා. ඒතකොට ඒ ස්ට්‍රක්චර් චේන්ජ් එක සහ ඔයාට හිස්ටරි එකේ බැලුවොත් එම් වීක්ලි ස්ට්‍රක්චර් චේන්ජ් වෙච්ච සෑම අවස්ථාවකම බේර් රන් එක ස්ටාර්ට් කරලා තිනවා. අන්න එතකොට මේක දැන් දිනත් කම්ප්ලීට් වෙලා තියෙන හින්දා මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් බ්‍රේක් කරගෙන මේ ලෝ එකත් බ්‍රේක් කරගත්තොත් අනිවාර්යෙන් මේ යන්නේ බේර් රන් එක කියලා මට උනත් කියන්න පුළුවන් හැකියාව තියෙනවා පැහැදිලිවම. හැබැයි දැනට මම තාම බේර් රන් එකේ කියන මානසිකත්වේ නැහැ. හරිද? මේ ඉන්ස්ටිටියුෂන්ස් ඇවිල්ලා අලුතෙන් ට්‍රේඩ් වෙන කාලයක්. ඒතකොට පොඩ්ඩක් මාකට් එක වෙනස් විදියට රන් වෙනවා කියලා ඔයාලට පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක මම හිතන්නේ නැහැ තාම මේ බේර් රන් එක කියලා. මොකද ගෝල්ඩ් එකෙත් මේ වගේ ඇකියුමුලේෂන් එකකින් පස්සේ 4000ට වෙනකන් පැරබොලික් රන් එකක් ගියා. ඉතින් බිට්කොයින් එකෙත් මම මෙතන හොඳ කන්සොලිඩේෂන් එකක් සහ හොඳ කරෙක්ෂන් එකක් තියෙයි ජනවාරි වෙනකන්. ඊට පස්සේ මම මේකේ පැරබොලික් රන් එකක් අපේක්ෂා කරනවා බිට්කොයින් වල. රයිට්. ඉතින් මේක තමයි අපේ තියෙන ෆුල් බෙයරිෂ් සෙනාරියෝ එක සහ ඕගොල්ලන් රික්වෙස්ට් කරලා තිබ්බනේ මේක වැඩ කරයිද නැද්ද කියන එක සම්බන්ධ. ඔන්න ඒක ගැන තමයි මම මෙතනදී කතා කරේ. ඉතින් හොඳට මොනිටර් කරගෙන ඉන්න මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක. මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙන්න ඕනේ. ඒ වගේම 74420 කියන ලෙවල් එක හොඳට වීක්ලි කැන්ඩලින් ස්ට්‍රෝංලි බ්‍රේක් කරගන්න ඕන. අන්න එතකොට බෙයර් රන් එක ඕපන් වුණා කියලා අපිට ගන්න පුළුවන්. ඒකත් එක්කම මම කොහොන රායි කලින් කතා කරපු ප්ලෑන් එකට අපි එනවා කියලා. ඒතකොට ඔන්න ඔතන අපි අවසානට කතා කරපු ප්ලෑන් එක අනුව ටිකක් ලොකු ඩම්ප් එකක් වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා. රයිට්. දැන් මෙතන අපිට ඉම්පල්ස් එකක් කවුන්ට් කරන්න පුළුවන් නේ. ඒතකොට මෙතන A B C කියලා නරන් තියෙන. අපිට මෙන්න මෙහෙම ගන්නත් පුළුවන්. හරිද? රයිට් අපි ටෙක්ස්ට් ටූල් එක දාගමු. මෙතනට අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මෙතන 1 කියලා අරගෙන මෙතන 2 කියලා අරගෙන ඊළඟට මේ යන්න තියෙන්නේ
3 කියලා ගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. එහෙම වුණොත් මේක ටිකක් ලොකුවට ක්‍රෑෂ් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මාකට් එකේ එන මේ දවස්වල එන ෆන්ඩමෙන්ටල් නිවුස් අතිශය වැදගත් බව හොඳට මතක තියාගන්න. මොකද ඔයා හිතන දේ මාකට් එකේ වෙන්නේ නැහැ. ඔයාගේ සිතුවිලි වලට ට්‍රේඩ් කරන්න යන්න එපා. මම වැඩි වශයෙන් මේ කියනවා සිතුවිලි වලට ට්‍රේඩ් කරන්න යන්න එපා. දෙන කන්ෆර්මේෂන් වලට රොබෝ කෙනෙක් වගේ ට්‍රේඩ් කරන්න. එතකොට ඔයාට පුළුවන් සාර්ථක වෙන්න. හරිද? මොකද රොබෝට කියන දේ විතරයිනේ කරන්නේ. එතනින් එහාට දෙයක් කරන්නේ නැහැ. හැබැයි ඔයාගේ හිතෙන් ගොඩාක් දුර යනවා. හරිද? ඉතින් එතකොට unexpected moves ඔයාට හම්බෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතන දේ ඊයේ රෑ වුණෙත් නැහනේ. එහෙනම් අද දවසේවත් හැදෙන්න ඕගොල්ලන් කන්ෆර්මේෂන් එක ට්‍රේඩ් කරන්න. හරිද? ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාට හෙල්ප්ෆුල් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ බිට්කොයින් අයිඩියා එක මොන වගේද කියලාත් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ බිට්කොයින් බොටම් එකේ ටාගට් එක පවා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ඒවත් ඩිස්කස් කරමු. මොකද මේක කමියුනිටි එකක් විදිහට ග්‍රෝ වෙන්න ඕනේ දෙයක්. හරිද? ඉතින් ඔයා ට්‍රේඩින් වලින් වින් කරන්න හිතනවා නම් මේ වගේ ඩේලි අප්ඩේට් හැමදාම ඔයාගේ ට්‍රේඩ් සෙටප් ප්ලෑන් කරගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් කරන්න ඕනේ දේ මතකයිනේ. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න. අදට ගිහිල්ලා එන්නම් හෙටත් හමුවීමේ බලාපොරොත්තු ඇතුව හැමෝටම හැපි ට්‍රේඩින්.